මම සක්සෙන්දු නුවන්ප්‍රිය දිස්ත්‍රික් 10 අයිලන්ඩ් 261 කරේ මැක්ස්. ඉතින් මුලින්ම කියන්න ඕනේ මම ක්ලාස් පටන් ගත්ත දවසේම ඉඳලා දීප්ස් එක තමයි කියන්නේ පළවෙනි දවසේ ඉඳලම මේ දීප්ස් එක තමයි ආවේ. ඉතින් මේ දීප්ස් උගන්වති කියනවා නම් ඉතින් සුපිරි තමයි කියන්නේ. A level paper එකට වඩා වට අමාරු ගණන් පන්ති හදන්නේ. ඒක කතා කරන්න දෙයක් නැහැ. ටියුට් වල ගණන් පුදුම අමාරුයි. ඒ කියන්නේ ඒ ටියුට් වල ගණන් ටික කරලා ගිහිල්ලා A level කරනකොට නිකන් ඇති දෙයක් නැහැ. මට ගොඩක් වෙලාවත් ඉතුරු වුණා මේ A level paper එකේ ඒ ගණන් පන්ති වල ගණන් හදලා පුරුදු වෙලා ගියපු හින්දා. අනිත් එක මේ මට විශේෂ MCQ 40යි තියෙන්නේ. ගිය පාර 10 වෙනියට 48ක්ද හරි 6ක් හරි තිබ්බා. ඉතින් එච්චර MCQ අඩු වෙලත් 10 වගේ රෑන්ක් එකක් යන ගොඩම් බලපෑවේ මේ මගේ මැස්වි කෙමිස්ට්‍රි නැත්තම් 10 නෑ කීයටවත්. ඒ වගේ හොඳටම 90ට වඩා ඇති කියලා දැන් ෂුවර් මට. නැත්තම් කීයටවත් 10 වගේ රෑන්ක් එකක් එන්නේ නෑ. ඉතින් ඒ රෑන්ක් එකට ගන්න වැඩ කරන්න ඉගැන්නුවේ කියලා දුන්නේ දීප්ස් තමයි ඉතින්. තියරි කිව්වම ඉතින් තියරි කලින්ම කොහොමද ඉවර කරනවා. මැත්ස් වල කලින් තියරි වලනේ තරමට හොඳයි. මොකද මේ එතකොට පාස් පේපර් ටික කරද හැකිනේ. මොකද මම 80 ගණන් වල පාස් පේපර් පවා කරා ත්‍රිකෝණමිතිය ඒ ටික කරනකොට. ඉතින් ඒ කරපු හින්දා තමයි මට ගොඩ ගියේ. විශේෂයෙන්ම කියන්න ඕනේ දැන් මේ වෙද්දි හිතා ඉන්නවනාලා කෙලවෙලා තියෙන්නේ දැන් ලකුණු නෑ 30 ගණන් තියෙන්නේ. මොකද කරන්නේ කොහොමද ඒකක් ගන්න කියලා හිනවන මගෙත් එහෙම කාලයක් තිබ්බා. ඇත්තම කියන්නේ බොරු කියන්නේ මගෙත් ලකුණු 20 ගණන් 30 ගණන් තිබ්බේ මුල් කාලේ. කියන්නේ මුල් කාලේ ළමයි පන්ති වල නගිනවා ස්ටේජ් මම බලන් ඉන්නවා. මට නිකන් මැජික් වගේ. කියන්නේ දැන් මේ ළමයි ගිහිලා ස්ටේජ් වල නගිනවා තෑගි ගන්නවා මේන් එක්සෑම් වල. මම ඉතින් බලන කල්පනා කරනවා ඉතින් මටත් එහෙම තිබ්බනම් කොච්චර දෙයක්ද කියලා. දැන් මම ගෙදර එන ගමන් තනියෙන් කල්පනා කරනවා මට බැරි වේද ඉච්චර දෙයක් කරන්න. මොකද මට 30 ගණන් 20 ගණන් තියෙද්දි ළමයි 90 ගණන් අරන් රෑන්ක් ලිස්ට් වල ඉන්නවා. මට හිතා ගන්න බෑ එච්චර ළමයි ගන්න කොහොමද. ඉතින් මම හිතා හදා ගන්න ඒ ළමයි උපදින්ම හැකියාව වෙන්න ඇති. මට මොලේ නැතුව ඇති එච්චර දෙයක් නැතුව ඇති කියලා මම හිතාගෙන ඉතින් මම හිතුවා ඊට පස්සේ කොහොමද වැඩ කරනවා කියලා. ඒ කියන්නේ මාත් ඒ තැනට යනවා කියලා. ඒ කියන්නේ ගොඩක්ම මට මේ ගමට උදව් කරා දීප්සර්ගේ දුවයි පුතයි ඉන්නවා චතුර සරුයි මයුරු මිසුයි. ඒ දෙන්නා සෑහෙන්න මට උදව් කරා. ඒ දෙන්නා මේ මගේ ලකුණු හදාගන්න ගොඩක්ම උදව් වුණා. ඒ කාලේ ඉඳලා මම සෑහෙන්න ඒ දෙන්න එක්ක කතා කරලා ඒ මිසුයි සරුයි එක්ක එහෙම කරලා තමයි ගොඩ දාගත්තේ. අනිත් එක ලකුණු අඩු අයට කියන්නේ ඔයාලට බැරි නෑ. මොකද මාත් ලකුණු අඩු මට්ටමේ ඉඳලා තමයි ආවේ. 15 මට්ටමේ ඉඳලා නිකන් මට රෑන්ක් ලිස්ට් දාගෙද්දි තීනයක් වෙලා තිබ්බ රෑන්ක් ලිස්ට් එක අන්තිම වෙද්දි මම මුලටම ආවා. වැඩ කරන්න තමයි ඕනේ. කියන්නේ ඔයාලා ඉතිහාසතර කරුණ කියන්න පුළුවන් ඕන එක. එයාගේ මොලේ වැඩි යාලා සිලබස් කලින් ඉවර කරන් ඉන්නේ. ඒවා අදාළ නැහැ ඉතින්. Tamanට උනා තියෙන ගේම ගහන්න පුළුවන් කියලා වැඩ කරන්න පුළුවන්. මොකද මාත් 30 ගණන් ඉඳලා මම බින්දුවේ ඉඳලා පටන් ගත්තා. නැතුව මං ඒ ලෙවල් වලට එනකොට මුල් දවසේ ඉඳලා රෑන්ක් හිටියේ නැහැ. පාරණ රෑන්ක් ලිස්ට් වල මගේ නම ගෑවිලවත් නැහැ. පැත්ත පලාතක වන්නේ. අන්තිම ටිකේ මැද හරියට යනකොට තමයි වැඩ කරගෙන ගියේ. අනිත් එක තියරි පැත්තෙන් ගත්තොත් දීප්ස් කලින් තියරි ඉවර කරනවා. ඒක ලොකෝට සෑහෙන්න වටනවා. මොකද අන්තිම ටිකේ පුදුම ස්ට්‍රෙස් එකක් එන්නේ. ෆිසික්ස් කෙමිස්ට්‍රි යම නිකන් බරපතල ගණේ පාඩම් තියෙන අන්තිමට ඔක්කොම ඇදගෙන යන්නේ. ඒවත් එක්ක මැස් විතර වෙලා තිබ්බොත් ඉවරයි. එතන මැස් ටික කලින් ඉවර කරගන්න ඕනේ. දීප්ස් එක කරලා දෙනවා. ඒ හින්දා ඒකේ තියරි ක්ලාස් එක ගැන කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ. අනිත් එක පේපර්. එයාගේ සුපිරි පේපර් තියෙන දීප්ස් එකේ. කියන්නේ ඒ ලෙවල් වලට වඩා ටිකක් අමාරු පේපර් තියෙන්නේ. ඒවා ඉතින් කරගන්න අමාරුයි. අමාරු කියන්නේ ඒවා කරගත්ත කියන්නේ ගොඩ තමයි. ඒවට මේ සාමාන්‍යයෙන් ඇවරේජ් ලකුණක් ගත්තම ඇති ඒ ලෙවල් වල හොඳ ලකුණකට යන්න. මගේ මැත්ස් පේපර් එකේ සෑහෙන ටයිම් මට ඉතුරු වුණා. මේ ඒ ටයිම් එක මට සෑහෙන වැදගත් වුණා ආයෙ බලන්න. මේ මොකද අර පේපර් කරලා පුරුද්දට ඒ ලෙවල් වල ගිහිල්ලා ආපහු ගොඩ දාගන්න පුළුවන් මේ ඒ ලෙවල්. පේපර් එක අඩු වෙලා ඒ ටයිම් එකේ යන්නේ නැහැ ඒ ලෙවල් පේපර් එක කරා. ඒ හින්දා ඒ අමාරු පේපර් කරනවා. තව ටියුට් වල එහෙම නම් තියනවා. ඉතින් ආයි සුපිරි ගණන් තියෙන්නේ. කියන්නේ ආයි ලේසි පාසු ගණන් නෙමෙයි තියෙන්නේ. හදන්න තියෙන උපරිමයටම හදනවා. ආයි ඉතින් ඒ ගානට හදලා ගියාට පස්සේ
A level paper එකේ ගණන් මොකක්ද කියලා හිතනවා. අන්න ඒ ගාන හොඳ ගණන් පන්තිය හදනවා. ඊට පස්සේ හොඳ පේපර් ක්ලාස් එකක් තියෙනවා. හොඳ පේපර් දෙනවා. ඉතින් මම නම් රෙකමන්ඩ් කරන්නේ දැන් දීප්ස් එකේ යන්න කියලා තමයි. දීප්ස් එකේ යන්න ප්‍රශ්නයක් නැහැ. හොඳටම හොඳයි. හරිද? කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ. තියරි ටික ගොඩ දා ගන්නවා. කොහොම හරි තියරි කොහොමත් කලින් සිලබස් ඉවර කරනවා. අන්තිම වෙනකන් අතක ගින්නේ නැහැ. පේපර් එකක් සුපිරි පේපර් එකක් දෙනවා. ඔයාලට ඉතින් මම රෙකමන්ඩ් කරනවා දීප්ස් එක. ඔයාලා ගිහිල්ලා හොඳ රෑන්ක් එකක් දාන්න කියලා බලාපොරොත්තු වෙනවා. අනිත් එක කියනවා. අනිත් එක ලකුණු අඩු ළමයි දුක් වෙන්න එපා. මොකද ගිය පාර දිස්ත්‍රික් මට මතකයි 4 වෙනි අයියා. එයා ඇවිල්ලා කරා කතාවක් මේ එයාගේ 30 ගණන් තිබ්බේ මේ මම 4 වුණා කියලා. මම එයා කතා කරලා ඇහුවා ඇත්තම දයියෝ බොරු නෙමෙයි නේද කියන්නේ. 30 ගණන් වල ඉඳලා කොහොමද 4 වුනේ දිස්ත්‍රික්කේ. මෙහෙම මල්ලි වැඩ කරගෙන ගියා මේක අතෑරියේ නෑ. ඇත්තටම දැන් මම ඒක අත්විඳා. මං හිතුවේ නෑ මට මෙච්චර දෙයක් පුළුවන් කියලා. මොකද මං 30 ගණන් 20 ගණන් වල ඉඳලා රෑන්ක් ලිස්ට් වල හීන දැකපු මිනිහෙක්. හීන දැක හිටපු මිනිස්සෙක් ඒ කාලේ ඉඳලා. ඔයාලටත් කියන්නේ අතාරින්න එපා මේක අමාරුයි. තේරෙන්නේ නැහැ ගණන් හදනවා තේරෙන්නේ නැහැ ගණන් කියනවා මොනවද දන්නේ නැහැ හිතා ගන්න බෑ. මාකින් බැලුවහම පිස්සු හැදෙනවා. අතාරින්න එපා. පාස් පේපර් ගන්න. يعني පුළුවන් තරම් කරගෙන යන්න මං අතාරලා දැම්ම නම් එදාද මං කොහොමත් මෙතන නැහැ. අතාරින්න නැතුව වැඩේ කරගෙන යන්න. අඩුයි කියලා ලකුණු අඩුයි කියලා දුක් වෙන්න එපා. මොකද ඔයාලට හොඳ ලකුණකට එන්න පුළුවන්. අතාරින්න නැතුව මේ වැඩේ කරගෙන යන්න. මොකද මං ආපු නිසා තමයි මං කියන්නේ. මාත් බොරු කියනවා නෙමෙයි මාත් ඒක අත්විඳා කොහොමද මගේ 30 ගණන් 20 ගණන් තිබිලා මට එපා වෙලා. ඒ කියන්නේ ඒ තිබ්බ කාලේ මුල් කාලේ මම වැඩ කරේ. ඇත්තටම හේතුව මම වැඩ කරෙත් නෑ. ඔය හිටියා. ඊට පස්සේ මට තේරුණා මේක හරියන්නේ නෑ. මේක කරන්න ඕනි කියලා. පුදුම දුකක් ඉඳලා ඉතින් ඊට පස්සේ සෑහෙන්න පාඩම් කරලා කට්ට කාලා කොහොමද ලකුණු හදාගත්තා. ඔයාලටත් කියන්නේ ලකුණු අඩු මට්ටමින් ඉන්න අයට අතාරින්න එපා මේක. ඔයාලට උවමනාව තියෙනවා නම් මේක කරන්න පුළුවන්. මේක මොටිවේෂන් නෙවෙයි. ඔයාලට මේ වීඩියෝ එක බලුවන් නිකන් එයි 아무ත එකක් මං කරනවා කොහොමද කියලා. ඒක වැඩක් නැහැ. ඒක කොහොමද තියෙනවා සතියයි හැමාරයි නැති වෙලා යනවා. එහෙම ඒවා වැඩක්ම නැහැ. ඔයාලා ඩිසිප්ලින් එකක් හදාගෙන ටයිම් ටේබල් එකක් හදාන හරියට වැඩ ටික කරගෙන යන්න. ඉතින් ඔයාලට හොඳ ලකුණකට යන්න පුළුවන් අතාරින්න තු වැඩේ කරගෙන ගියොත්. මට කියන්න තියෙන්නේ එච්චර තමයි. ක්ලාස් එකක් විදියට ගත්තොත් ඔයාලා දීප්ස් එක කියන්න බය වෙන්න කිසිම හේතුවකට නැහැ. ආයෙ සුපීරියර් කරනවා. සිලබස් එකත් කලින් ඉවර කරනවා. ප්‍රශ්න කරන්නත් වෙලාව තියෙයි. අර අන්තිමටනේ ස්ට්‍රෙස් එක තියෙනවානේ දැන් වෙන සබ්ජෙක්ට් වල පුදුම ස්ට්‍රෙස් එකක් එන්නේ. දැන් physics chemistry හැම අන්තිම පාඩම් හැම ගොඩක් ළඟ යනවා. අමාරුයි. එතකොට මැත්ස් ඉවර කරගෙන තිබ්බම ඔයාලට සෑහෙන්න වටිනවා මේ වැඩේ. මැත්ස් ඒ හින්දා දීප්ස් කලින් සිලබස් ඉවර කරන හන්ද බය වෙන දෙයක් නැහැ. කොහොමද මේ පාර රෑන්කුත් ගොඩක්ම දීප්ස් එකේ තමයි ඉන්නේ. අපි ඔක්කොම සෙට් එකම එකට ගියපු සෙට් එකම දීප්ස් එක ගියේ. අපි සෙට් එකම එකපාර ගොඩ මේ පාර ඔක්කොම වරටු සෙට් වෙයි ගොඩක් දුරට. ඉතින් බය වෙන්න එපා. ඔයාලා හොඳ ක්ලාස් එකක් යන්න කියලා කියනවා. සුපිරියටම කරනවා. හරි. thank you.